සුබ දවසක් ඔයාලා හැමදෙනාට. ගොඩක් සාදරයෙන් පිළිගන්නවා IQ help වෙතින් ගෙනෙන අපේ අලුත්ම වීඩියෝ එකට. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ පළවෙනි ප්‍රශ්නය තමයි වතිකානුව ප්‍රසිද්ධ වන්නේ කුමන ආගමකටද? A. ඉස්ලාම්, B. බුද්ධ ආගම, C. රෝමානු කතෝලික, D. හින්දු ආගම. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C. රෝමානු කතෝලික. හරි, මං හිතනවා ඔයාලගේ උත්තරේ හරි ඇති කියලා. එහෙනම් අද දවසේ දෙවන ප්‍රශ්නයට යමු. අද දවසේ දෙවන ප්‍රශ්නය තමයි පළමු පාබන්දු ලෝක කුසලානය පැවැත්වුවේ කුමන රටේද? A. බ්‍රසීලය, B. එංගලන්තය, C. ඉතාලිය, D. උරුගුවේ. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි D. උරුගුවේ. හරි, අද දවසේ තුන්වෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ තුන්වෙනි ප්‍රශ්නය තමයි මාටින් වික්‍රමසිංහ මහතාගේ පළමු නවකතාව කුමක්ද? A. ලීලා, B. ගම්පෙරළිය, C. කලියුගය, D. යුගාන්තය. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි A. ලීලා. මම හිතනවා මේ දක්වා ප්‍රශ්න තුනම හරි ඇති කියලා. හරි, එහෙනම් අද දවසේ අපි ඔයාලට ඉතුරු කරන ප්‍රශ්නයට යමු. අද දවසේ ප්‍රශ්නය තමයි ලෝකයේ ගැඹුරුම සාගරය කුමක්ද? A. අට්ලාන්ටික් සාගරය, B. ඉන්දියන් සාගරය, C. පැසිෆික් සාගරය, D. ආර්ක්ටික් සාගරය. හරි, ඔයාලා හිතන්නේ මොකක්ද උත්තරය කියලා? උත්තරය දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණය කමෙන්ට් කරගන්න අමතක කරන්න. හරි, තමත් ඔයාලා අපේ පේජ් එක ෆලෝ කරලා නැත්නම් අදම පේජ් එක ෆලෝ කරන්න. මේ වගේ තවත් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. හරි, එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට සමු කරමු. සුබ දවසක්.